මැයි මාසේ 7 වෙනි බදාදා දවසේ මතයතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 33 පළමුව දේව රාජ්‍යයි ධර්මිෂ්ඨකමයි සොයන්න. එවිට අරුබුදයක් වෙලා තිබෙනවා මේ ඇඳුම් පැළඳුම් කෑම බීම ගෙවල් දොරවල් කියලා අපි කරදර වෙන ගොඩාක් දේවල් අපෙන් ඉවත් වෙනවා එහෙම නැත්නම් අපෙන් දෙවියන් වහන්සේ බාර ගන්නවා කියන අදහසක් තමයි ගෙනෙන්නේ. මේක රාජකාරියක්. රාජකාරියක් ඔව් රජෙක්ගේ වැඩක්. ක්‍රිස්තුස් වහන්සේ රජතුමාට ක්‍රිස්තුස් වහන්සේ රජතුමාණන් බව ශුද්ධර මතයුතුමා 7 වරක් කියනවා. ලූක්තුමා එක වතාවක් කියනවා. මාර්ක්තුමා නම් ඒ ගැන වැඩි කතා කරන්නෙම නැහැ. ඒ වගේම තමයි ධර්මිෂ්ඨකම සහ සොයන්නා වූ රාජ්‍ය ලුහුබඳින්නා වූ රාජ්‍ය කියන එක ආකල්පමය වෙනසක් මිනිසයා තුළ ඇති කරන්නට යේසුස් වහන්සේගේ දෙසුමක්ව පැවතුණා. ආකල්පමය වෙනස තමයි අපි මුලින්ම හොයන්නේ කෑම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් ආදී වශයෙන් ඒවා ලුහු බැඳමින් ගිහිල්ලා කරදර වෙලා ප්‍රශ්න ඇති වෙලා එරිලා නැති වෙලා ඉන්න වෙලාවේදී යේසුස් වහන්සේගේ වචනේ අපිට තියෙනවා පළමුව ලුහු බඳින්න පර්සූට් ලුහු බඳින්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය. එසේත් නැත්නම් යහ පාලනය යහ පැවැත්ම අප තුල සොයන්න උත්සාහ කරන්න. මිනිස්සු අපි ගොඩක් වෙලාවට ඒක හොයන්න උත්සාහ කරේ ස්පිරිචුවල් ඩිසිප්ලින්ස් වලින්. එහෙම නැත්නම් ආත්මික විනය ක්‍රියාත්මක කරලා. යාඥා කරලා බයිබලයේ කියලා निराහාරව ඉඳලා බණ භාවනාවල් කරලා ආගමික පුද පූජාවල් පවත්වලා දසෙන් කොටස් දීලා පල්ලියට ගොඩාක් කාලයක් වෙන් කරලා තමයි අපි මේක කරන්න උත්සාහ කරේ. ඒක හොඳයි. නමුත් ඒකෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ ධර්මිෂ්ඨකම ලුහු බඳිනකොට. රාජ්‍ය කියන එක රජුගේ වැඩක්. රජතුමාණන් වන ක්‍රිස්තුස් වහන්සේ මතතුමාගේ සුභාරංචි 25:31 දී උන්වහන්සේ නැවත වතාවක් අපි අතරට එන වෙලාවේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ එය කළේ මටයි. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට ධර්මිෂ්ඨකමේ ක්‍රියාවන් කළාද කියලා. යම් කිසි කෙනෙක්ට වතුර ටිකක් දුන්නා නම් විභාව ඉන්නකොට ඇඳුම් දුන්නා නම් නිර්වස්ත්‍රව ඉන්නකොට බඩගිනි වෙච්ච කෙනෙක්ට කෑම දුන්නා නම් ඒ වගේම සිරගත වෙලා ඉන්න වේදනාවෙන් සිටින අයව බලාගත්තා නම් ඒක කලේ ජේසුස් වහන්සේට. මෙන්න මේකයි අද දවසේදී පණිවිඩය. නැවත වතාවක් හැරලා බලමු. මතෙව් 6:33 කියනවා දේව රාජ්‍ය සහ ධර්මිෂ්ඨකම සොයන්න. එතකොට ඔබේ අර්බුදය විසඳෙනවා. අර්බුදය විසඳන්න අපි යහපත් වූ ක්‍රියාවන් සහ ආගමික ක්‍රියාවන් එහෙම නැත්නම් ස්පිරිචුවල් ඩිසිප්ලින්ස් වල යෙදෙමුද? නෑ, ඒක සම්පූර්ණ නෑ. ඔබ දේව රාජ්‍ය සොයන්න. රාජ්‍ය කියන අංගයේදී යම් පාලනයක් සහ බලයක් එක්ක සිද්ධ වෙන දෙයක්. අපේ රජතුමාණන් වන යේසුස් වහන්සේ අපිව පාලනය කරමින්, අපව බලා ගනිමින්, අපිව රජවරුන් බවට පත් කරලා තියෙනවා මේ ලෝකයේ රසවත් කරන්න ජේසුස්වීටයි.